පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සංදේශයෙන් පමණක් බැඳී ඇති ග්‍රාහකයෙකු වීමට හැකියාව වැඩිම අවස්ථාව වන්නේ. ග්‍රාහකෙක් සංදේශයෙන් පමණක් බැඳිලා ඉන්නවා කියලා කියන්නේ එයා sannivedakayata ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියන එක. එයා sannivedakaya ලබා දුන්න පණිවිඩය ග්‍රහණය කරගන්නවා විතරයි. එතකොට එතන සිද්ධ වෙන්න ඕනේ ඒකමාර්ගික සංවේදනයක්. මෙතන ඒකමාර්ගික සංවේදනයක් විදිහට අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ රූපවාහිනී සංදේශයක් නරඹන අවස්ථාවක්. එතකොට නිවැරදි පිළිතුර විදිහට 4 ගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය අධ්‍යාපනය ලබා දීම නූතනයේදී කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. ඒ අනුව මාධ්‍ය අධ්‍යාපනය ලැබීමෙන් පුද්ගලයෙකුට ඇති වැදගත්කමක් නොවන්නේ මාධ්‍ය හැසිරෙන ආකාරය ඵලදායී කරගන්න පුළුවන් අධ්‍යාපන කාර්ය ඵලදායී කරගන්න පුළුවන් නිර්මාණශීලී සංවේදකයෙකු බිහි කරගන්න පුළුවන් අයහපත් මාධ්‍ය සංස්කෘතියක් නෙවෙයි යහපත් මාධ්‍ය සංස්කෘතියක් තමයි ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ජාතික සංවර්ධනයට දායකත්වය සපය ගන්නත් පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ගණිතමය හා සමාජ විද්‍යාත්මක ආකෘතීන්හි සාකච්ඡා කරන ලද සුවිශේෂීම සංනිවේදන මූලිකාංගයන් යුගලය වන්නේ. ගණිතමය ආකෘතිය කියලා කියන්නේ ෂැනොන් හා වීවර් ආකෘතියරනේ. සමාජ විද්‍යාත්මක ආකෘතිය කියලා කියන්නේ ඔස්කුට් ෂාම් ආකෘතියට. ෂැනොන් හා වීවර් ආකෘතිය කතා කරන සුවිශේෂීම සංනිවේදන මූලිකාංගය තමයි බාධක. ඔස්කුට් ෂාම් ආකෘතිය කතා කරන සුවිශේෂීම සංවේදන මූලිකාංගය තමයි ප්‍රතිපෝෂණය. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 4 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අසංක විවිධ කාර්යයන් ඉටු කර දීමට වෙන වෙනම අංශ පිහිටුවා ඇති බව දකින ලදී. මෙතුල ක්‍රියාත්මක වන සංනිවේදන ස්වරූපය වන්නේ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඇස උපයෝගී කරගෙන දැකීමෙන් හා බැලීමෙන් තොරතුරු එක්රැස් කරගන්න එක. ඒකට අපි කියනවා දෘශ්‍ය සංවේදනය කියලා. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 5 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මහවැලි ව්‍යාපාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ ප්‍රජා ගුවන්විදුලි සේවා පමණක් අඩංගු පිළිතුර තෝරන්න. මහවැලි ව්‍යාපාර යටතේ ලංකාවේ ක්‍රියාත්මක වුණු ප්‍රජා ගුවන්විදුලි විදිහට ගිරාඳුරුකෝට්ටේ මහයිලුප්පලම කොත්මලේ ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍ය වලින් අපේක්ෂිත සංනිවේදන අර්ථයක් නොවන්නේ. උපදෙස් සම්පාදනයක් සිද්ධ කරනවා, පෙළඹවීමක් සිද්ධ කරනවා, විවේචන සිද්ධ කරනවා, විනෝදාස්වාදයක් ලබා ගන්න භාවිතා කරනවා, සැකය දුරු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ වැදගත්කමක් නොවන්නේ. අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියලා කියන්නේ විවිධ ජාතික සංස්කෘතීන් වලට අයිති සංනිවේදන ක්‍රියාවලියකට සහභාගී වෙන පාර්ශව දෙකක් අතර හුවමාරු වෙන අන්‍යෝන්‍ය අවබෝධයට. දැන් සරලවම සිංහල බෞද්ධ සංස්කෘතියක ඉන්න මම මුස්ලිම් යාළුවෙක් එක්ක සංනිවේදනය කරලා එයාගේ සංස්කෘතිය හොඳට තේරුම් ගන්නවා. දැන් එතකොට එයාගේ ආගමික විශ්වාස ගැන මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඒවා හොඳට තේරුම් අරන් ඉන්න නිසා. අන්තර් සංස්කෘතික අධ්‍යයනයේදී විවිධ සංස්කෘතිවල විෂමතා වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරන්න පුළුවන්. සංස්කෘතිකංග හුවමාරු කරගන්න පුළුවන්. අනවබෝධ නැති කරගෙන ಜಾති ආගම් ගැටුම් අවම කරගන්න පුළුවන්. ඒ වගේම මානව සම්බන්ධතා වර්ධනය කරගන්න ඒවා යහපත් විදියට පවත්වාගෙන යන්නත් පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින්
පුවත්පතක ඇතුළත් අංගයක් ලෙසින් දක්වා නොමැත්තේ. ඡායාරූප හරි, කාටුන් හරි, චිත්‍ර හා තීරු රචනා හරි, වෙළඳ දැන්වීම් හා කතුවැකි හරි, උපදේශාත්මක කතා අංගයක් විදිහට දක්වලා නැහැ. එතකොට නිවැරදි පිළිතුර විදිහට 5 ගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා අංග ඡේදන යන්න සරලම අදහස වන්නේ. මාධ්‍ය සංස්කෘතියෙහි මිනිසා අන්‍යාක්‍රමණය වීමට අපි කියනවා අංග ඡේදනය කියලා. අංග ඡේදනය ගැන සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වාම වීඩියෝ එකක් මම දාලා ඇති. අනිවාර්යෙන් මේක බලන්න. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ගෝලීයකරණය හේතුවෙන් ශ්‍රී ලාංකීය ජන සංනිවේදනය තුළ සිදුව ඇති වෙනස්කමක් නොවන්නේ. ගෝලීයකරණයත් එක්ක මාධ්‍ය තාක්ෂණය අවම වෙලා නැහැ. මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයක් තමයි සිද්ධ වුනේ. දැන් උදාහරණයක් විදියට සාමාන්‍ය ඇන්ටනාවෙන් ටීවී බලපුව අපි කේබල් ටීවී වලට මාරු වෙනවා. ඊට පස්සේ ස්මාර්ට් ටීවී වලට මාරු වෙනවා. ග්‍රාහක ක්ෂේත්‍ර ප්‍රසාරණය වෙනවා. ගෝලීයකරණයත් එක්ක ග්‍රාහක ක්ෂේත්‍ර ප්‍රසාරණය වෙනවා. ගෝලීයකරණයත් එක්ක ග්‍රාහකයා වෙනසකට ලක් වෙනවා. සාමාන්‍ය ටීවී channel එකක ක්‍රීඩා වැඩසටහනක් බලපු කෙනා ක්‍රීඩා වැඩසටහන් වලටම වෙන් වෙලා තියෙන PO TV channel එකක් බලනවා. මාධ්‍ය වැඩසටහන් ආකෘති වෙනස් වෙනවා. විවිධ රටවල් වලින් ආනයනය කරපු වැඩසටහන් ජනප්‍රිය වෙනවා. ඔය වොයිස් ටීන්, සිරස ලක්ෂපති වගේ. මාධ්‍ය බහුවිධකරණයට ලක් වෙනවා. මාධ්‍ය විශේෂීකරණයට ලක් වෙනවා. ඒ ශේත්‍රයන් වලට අදාළ වෙන මාධ්‍ය විදිහට. දැන් ක්‍රීඩා වලට වෙනම මාධ්‍ය තියෙනවනේ. ඒ වගේ. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 11 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පුද්ගලයා හා සංස්කෘතිය අතර ඇති සබඳතාව පිළිබඳ සදොස් අදහසකි. සංස්කෘතිය පුද්ගලයාගේ ප්‍රභවයට හා හැඩගැස්මට බලපායි. හරිනේ. තමන්ගේ සංස්කෘතිය අනුව තමයි මිනිස්සු තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්නේ. සංස්කෘතිය පුද්ගලයාගේ හැදියාවට, ශික්ෂණයට සහ ගති ලක්ෂණ වලට බලපායි. හරිනේ. පුද්ගලයාගේ හැදියාව, ගති ලක්ෂණ තීරණය කරන්නේ එයාගේ සංස්කෘතිය. නිරන්තරයෙන් වෙනස් වන සමාජ තත්ත්වයන්ට පුද්ගලයා හුරු කරවන්නේ සංස්කෘතියයි. හරිනේ. පවුල, පාසල, ආගමික ස්ථාන වලින් කරන්නේ ඒකනේ. පුද්ගල සමාජානුයෝජනයට සංස්කෘතිය බල නොපායි. වැරදීනේ. පුද්ගලයාව සමාජානුයෝජනය කරන්නේ සංස්කෘතියෙන්. දැන් මුලින්ම අපේ පවුලෙන් තමයි අපිව සමාජයට අනුගත කරවන්නේ. අපි සමාජයට අනුගත වෙන්නේ අපේ සංස්කෘතියත් එක්ක. දැන් උදාහරණයක් විදිහට බෞද්ධ සංස්කෘතියක ඉපදුණු ළමයෙක්ට තමන්ගේ සංස්කෘතිය ආගම බුද්ධ ආගම ගැන මුලින්ම කියලා දෙන්නේ තමන්ගේ පවුලෙන්. පුද්ගලයා සමාජය හා සංස්කෘතිය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවකි. හරිනේ. සමාජයටවත් පුද්ගලයටවත් සංස්කෘතියෙන් තොරව වැඩෙන්න බෑ. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ හිටු කරන කාර්යයක් නොවන්නේ. මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ ඉටු කරන කාර්යයන් විදිහට විඥාපන කාර්ය, සංනිවේදනාත්මක කාර්ය, දෘෂ්ටිවාදී කාර්ය, ප්‍රතිෂ්ඨාපන කාර්ය, නිර්මාණාත්මක කාර්ය, අනුකලනාත්මක කාර්ය, අතරමැදි කාර්ය ගන්න පුළුවන්. විචාරශීලී කාර්ය කියන එක ගන්න බෑ. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යන මැයින් සම්මන්ත්‍රණයක් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. මෙහිදී ක්‍රියාත්මක වූ සංනිවේදන ප්‍රභේදය වන්නේ සම්මන්ත්‍රණයක් සම්මන්ත්‍රණ ශාලාවක තිබුණ කියලා කියන්නේ එතන සිද්ධ වෙලා තියෙන්නේ මහජන සංනිවේදනයක්. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය තාක්ෂණයෙන් නැති වූ බලපෑමක් නොවන්නේ වෙළඳ ප්‍රචාරණය වර්ධනය වීම. හරිනේ. ජනමාධ්‍ය, නවමාධ්‍ය,
සමාජ මාධ්‍ය වලින් වෙළඳන්වීම් ප්‍රචාරණය කරන්න පුළුවන් වුණා. කලාත්මක දෑ හුවමාරු කර ගැනීම. හරිනේ. සමාජ මාධ්‍ය වලින් උදාහරණයක් විදියට Facebook, YouTube වගේ දේවල් වලින් කලාත්මක දේවල් වීඩියෝ ස්ටේටස් විදිහට හුවමාරු කරගන්න පුළුවන් වුණා. සමාජ විපරිණාමය හා සමාජ සමතුලිතතාවය පිළිබඳ දැනුවත් විය හැකි වීම. හරිනේ. සමාජයේ සිද්ධ වෙන වෙනස්කම්, නවීනත්වයන් ජනමාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලින් දැනගන්න පුළුවන් වුණා. මානව ප්‍රකාශන නිදහස සීමා වීම. වැරදීනේ. දැන් සමාජ මාධ්‍ය වලින් Tamanට කැමති ප්‍රකාශනයක් අනිත් අයත් එක්ක හුවමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. මානව ප්‍රකාශන නිදහස අසීමිතයි. මානව සමාජයේ අන්තර්ක්‍රියාකාරීත්වය උත්සන්න වීම. හරිනේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලින් නව සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඒවා පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මානව අන්තර්ක්‍රියාකාරීත්වය වැඩි වශයෙන් සිද්ධ වෙනවා. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා යයි එක්තරා පුවත්පතක දැන්වීමක් පළ කර තිබුණි. මේක උපදේශාත්මක දැන්වීමක්. මොකද මේකෙන් ලබා දෙන්නේ යම්කිසි උපදේශනයක්. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 16 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. මාධ්‍ය විචාරය ග්‍රාහකයාට වැදගත් වන ආකාරය පිළිබඳ සදොස් ප්‍රකාශය වන්නේ. මාධ්‍ය සංදේශ විනිවිද දැකිය හැක. හරිනේ. මාධ්‍ය විචාරයෙන් මාධ්‍ය සංදේශයක තියෙන අන්තර්ගතය විශ්ලේෂණය කරන්න පුළුවන්. ග්‍රාහක ශක්තිය දුර්වල කරයි. වැරදීනේ. මාධ්‍ය විචාරය නිසා ග්‍රාහක ශක්තිය දුර්වල වෙන්නේ නැහැ. ග්‍රාහක ශක්තිය ප්‍රබල වෙනවා. මාධ්‍ය විචාරය නිසා මාධ්‍ය සංදේශ ගැන ග්‍රාහකයාගේ අවබෝධය වර්ධනය වෙනවා. එයා Tamanට අවශ්‍ය සංදේශ තෝරා බේරාගෙන ග්‍රහණය කර ගන්නවා. සංජානනය ඉහළ මට්ටමක පවත්වා ගත හැකිය. හරිනේ. ග්‍රාහකයාට මාධ්‍ය විචාරය යෙදෙන්න වෙන්නේ තමන් එක්කම සංවේදනය කරලා තීරණ අරගෙන අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයෙන්. එනිසා සංජානන මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. සංජානනය කියලා කියන්නේ සරලවම අපේ පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරගන්න තොරතුරු අපේ මනස තේරුම් ගන්න ක්‍රියාවලියට ග්‍රාහකයා හා මාධ්‍ය අතර ගනුදෙනුව සක්‍රිය කරගත හැකිය. හරිනේ. මාධ්‍ය සංදේශ විචාරය කරනකොට ග්‍රාහකයයි මාධ්‍යයි අතර සක්‍රිය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මාධ්‍ය වලින් ලැබෙන සංදේශ ග්‍රාහකයා අවබෝධ කරගන්නේ විචාරශීලීව නම් ග්‍රාහකයා මාධ්‍යවල බලපෑමට ලක් වෙන්නේ නැහැ. මාධ්‍ය වහල්භාවයට පත් වෙන්නේ නැහැ. දුරාවබෝධ තැන් පැහැදිලි කරගත හැකිය. මාධ්‍ය විචාරයෙන් Tamanට අවබෝධ කරගන්න බැරි තැන් පැහැදිලි කරගන්න ග්‍රාහකයාට හැකියාව ලැබෙනවා. දැන් මාධ්‍යවල ගැහැණිය ලිංගික භාණ්ඩයක් විදියට නිරූපණය කරනවා නම් ස්ත්‍රීවාදී විචාරයෙන් ඒක පැහැදිලි කරගන්න ග්‍රාහකයාට පුළුවන්කම ලැබෙනවා. එතකොට නිවැරදි පිළිතුර විදියට 2 ගන්න පුළුවන්. 17 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. චරිත අභිප්‍රේරණය, ශ්වාස සංයමය, ආවර්ජනය ආදිය රංගභූමි මූලිකාංග යටතේ අයත් වනුයේ. මේ මූලිකාංග අයිති වෙන්නේ ප්‍රාසාංගික මූලිකාංග වලට. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. නිර්මාණාත්මක සංනිවේදනය, සාර සංනිවේදනය යන පර්යාය පදයෙන් හඳුන්වනු ලැබුවේ. සුනන්ද මහේන්ද්‍ර එයාගේ නිර්මාණාත්මක සංනිවේදනය පොතේ නිර්මාණාත්මක සංනිවේදනය සාර සංනිවේදනය කියලා පර්යාය පදයකින් හඳුන්වනවා. එතකොට නිවැරදි පිළිතුර විදියට 2 ගන්න පුළුවන්. 19 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. ප්‍රේක්ෂකයා ඉදිරියේ වේදිකාව මත මවන දෘශ්‍ය ප්‍රකාශනයේ ප්‍රබලතාවය හැඳින්වීමට වඩාත් සුදුසුම පදය වන්නේ. ප්‍රේක්ෂකයා ඉදිරියේ වේදිකාව මත මවන දෘශ්‍ය ප්‍රකාශනයේ ප්‍රබලතාවයට අපි කියනවා ප්‍රේක්ෂාව කියලා. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්.
20 වෙනි ප්‍රශ්න දීලා තියෙනවා නවීන අර්ථකථනවලට අනුව පරාවත්තතාව, විශ්ලේෂණාත්මකතාව හා විවේචනාත්මකතාව ආදී සංකල්පයන් වැදගත් වන්නේ. නවීන අර්ථකථනවලට අනුව පරාවත්තතාව, විවේචනාත්මකතාව, විශ්ලේෂණාත්මකතාව වැදගත් වෙන්නේ නිර්මාණශීලීත්වයට. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 21 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ස්වයං වාරණය, ස්වාභිමානය, ස්වසංකල්පය ආදීහිලා වැදගත් වන සංනිවේදන ප්‍රභේදය වන්නේ. ස්වයං වාරණය, ස්වාභිමානය, ස්වසංකල්පය වැදගත් වෙන්නේ අන්තර්වර්ධී පුද්ගල සංනිවේදනයට. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 22 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය ආර්ථිකය සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය වන්නේ. මාධ්‍ය හා ආර්ථිකය අතර පවතින සම්බන්ධතාවය අවියෝජනීය බැඳීමකි. හරිනේ. දැන් ව්‍යාපාරිකයෙක්ට තමන්ගේ භාණ්ඩ විකුණ ගන්න මාධ්‍යවල වෙළඳැන්වීම් දාන්න ඕන වෙනවා. එයා සල්ලි දීලා වෙළඳැන්වීම් දානවා. මාධ්‍යවලට සල්ලි හොයන්නම් වෙළඳැන්වීම් දාන්න වෙනවා. ඉතින් ඒක අවියෝජනීය බැඳීමක්. මාධ්‍ය ආර්ථිකය මාධ්‍ය අයිතිය අධ්‍යයනය මත සකස් වේ. හරිනේ. මාධ්‍ය ආර්ථිකය ගතික නොවන ක්‍රියාවලියකි. වැරදීනේ. මාධ්‍ය ආර්ථිකය ගතික ක්‍රියාවලියක්. මාධ්‍ය මත ආර්ථික තත්ත්වය මත මාධ්‍ය ආර්ථිකය වෙනස් වෙන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍යම සංදේශය වේ. මෙම ප්‍රකාශය තුලින් තහවුරු වන්නේ. මාෂල් මැක්ලූහන් මාධ්‍යම සංදේශය වේ කියලා කිව්වේ මාධ්‍ය ආධිපත්‍යයට. එතකොට නිවැරදි පිළිතුර විදියට 2 ගන්න පුළුවන්. 24 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය සාක්ෂරතාවේ අවශ්‍යතාවයක් නොවන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු වශයෙන් ජීවත් වීම සඳහා. හරිනේ. මානසික ප්‍රතිෂ්ඨාපනය සඳහා මාධ්‍ය භාවිතා කරන ආකාරය දැන ගැනීම සඳහා. හරිනේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම වඩාත් යථාර්ථවාදී වීම සඳහා. හරිනේ. ජනප්‍රිය සංස්කෘතියෙන් සිදුවන අවපැවැත්ම හසුරුවා ගැනීම සඳහා. හරිනේ. පුද්ගලයාගේ හා සමාජයේ දෛනික න්‍යායපත්‍රය මාධ්‍යට අනුව ගොඩනංවා ගැනීම සඳහා. පුද්ගලයෙකුට මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙනවා නම් තමන්ගේ දෛනික න්‍යායපත්‍රය මාධ්‍යට අනුව ගොඩනගා ගන්නේ නැහැ. තමන්ගේ ස්වකේන්ද්‍රය සවිඥානිකව ක්‍රියාත්මක කරලා තමන්ට අවශ්‍ය කරන මාධ්‍ය සංදේශ විතරයි ලබා ගන්නේ. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 25 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා W. ජේම්ස් පොටර් දක්වන උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීමේ ප්‍රයෝජනයක් වන්නේ. W. ජේම්ස් පොටර් උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීමේ ප්‍රයෝජන විදිහට විවිධ මාධ්‍ය පණිවිඩ ලබා ගැනීමේ කැමැත්ත වැඩිවීම, අපගේ මානසික චර්යා පද්ධතිය පාලනය කර ගැනීමේ හැකියාව, අපගේ මානසික චර්යා පද්ධතිය පාලනය කර ගැනීමේ හැකියාව, මාධ්‍ය පාලනය කිරීමට බලයක් ලැබීම ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 26 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ඉහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීම සංවර්ධනය සඳහා සංනිවේදනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරන ලද්දේ. එහෙම කිව්වේ සිල්වියෝ වයිස්බෝට්. එතකොට නිවැරදි පිළිතුර විදියට 2 ගන්න පුළුවන්. 27 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සිනමා ශාලාවක තිරගත වෙමින් පවතින චිත්‍රපටයක් රහසේම පටිගත කොට පිටපත් කර අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඔහුට නඩු පැවරූයේ කුමන පනත යටතේද? චිත්‍රපට කියලා කියන්නේ බුද්ධිමය දේපලක්. බුද්ධිමය දේපල සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂාව සපයන්නේ බුද්ධිමය දේපල පනත. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 28 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ
අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරනු ලබන්නේ. පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. 29 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත A කොටස හා B කොටස සැලකිල්ලට ගන්න. මෙම 50 අතර නිවැරදි සම්බන්ධතාවය සහිත වර්ණය තෝරන්න. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත 1973 අංක 5. තොරතුරු දැනගැනීමේ පනත 2016 අංක 12. බුද්ධිමය දේපල පනත 2003 අංක 36. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත 1951 අංක 23. එතකොට A2 B4 C3 D1. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 30 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මේ අතරින් බුද්ධිමය දේපලක් නොවන්නේ. මෙතන ආයතනික කීර්තිය කියලා කියන්නේ බුද්ධිමය දේපලක් නෙවෙයි. ආයතනික කීර්තිය කියලා කියන්නේ ආයතනික මහජන සම්බන්ධතා පවත්වනකොට අවධානය යොමු කරන්න ඕන දෙයක්. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 31 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා රටකට මාධ්‍ය ප්‍රතිපත්ති වැදගත් වන්නේ ඇයි යන මෙයින් විද්වතුන් කිහිප දෙනෙක් ඉදිරිපත් කර තිබූ අදහස් කිහිපයක් පහතින් දක්වා ඇත. මේ අතරින් නිර්වද්‍ය අදහස් ඉදිරිපත් කර ඇත්තේ නිර්වද්‍යතාව සහ සාධාරණත්වය පිළිබඳ මූලධර්ම වලට ගරු කිරීම. හරිනේ. විවිධ සංස්කෘතික හා ප්‍රජාතර සමගිය ප්‍රවර්ධනය කිරීම. හරිනේ. ආචාර ධර්ම හා සදාචාරාත්මක මාධ්‍යවේදී පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට. හරිනේ. මාධ්‍ය ශාස්ත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමට. හරිනේ. එතකොට මේ සියලුම පිළිතුරු නිවැරදි කියලා ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. 32 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 32 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා අතීතයේ මහජන සම්බන්ධතා නිලධාරියාගේ භූමිකාව ඉටු කර ඇත්තේ. අතීතයේ මහජන සම්බන්ධතා නිලධාරියාගේ භූමිකාව ඉටු කරලා තියෙන්නේ ආගමික පූජකවරු. පාලකයන් සහ ජනතාව අතර සංනිවේදනයේදී ඒ දෙපාර්ශ්වය අතර මැදිහත්කරුවෙක් විදියට කටයුතු කරලා තියෙන්නේ පූජකවරු. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 33 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මීනා සිය සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමට ප්‍රශ්නාවලියක් සකස් කරන ලදී. මෙහිදී ඇය විසින් සිදු නොකළ යුතු කරුණක් වන්නේ සරල ප්‍රශ්න ඇසීම හරි, නිශ්චිත පිළිතුරු ලැබෙන ප්‍රශ්න ඇසීම හරි, සංවෘත ප්‍රශ්න ඇසීම හරි, පක්ෂපාතී පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න ඇසීම වැරදි. ප්‍රශ්නාවලියක් සකස් කරනකොට පක්ෂපාතී පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඇසීමෙන් වළකින්න ඕනේ. සීමිත ප්‍රශ්න සංඛ්‍යාවක් ඇසීම හරි. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 34 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ගුවන්විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ඒවා චන්ද්‍රිකා සම්බන්ධතා මත යුද්ධමය අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් යොදවන බව පෙන්වා දෙන ලද්දේ. 1969 දී හර්බර්ට් ෂෙලර් තමයි එහෙම පෙන්වලා දුන්නේ. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 35 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා නවෝත්පාදන විසරණය නැමැති න්‍යාය හඳුන්වා දෙනු ලැබුවේ. එවරට් රොජර්ස් තමයි 1962 දී නවෝත්පාදන විසරණ න්‍යාය හඳුන්වලා දුන්නේ. එතකොට නිවැරදි පිළිතුර විදියට 2 ගන්න පුළුවන්. 36 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ගැටුම් පිළිබඳ සදොස් අදහස වන්නේ. ගැටුමක් යනු පුද්ගලයෙකු තුළ හෝ පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර හෝ ඇතිවන විරෝධාත්මක සම්බන්ධතාවකි. හරිනේ. ගැටුමක් කියලා කියන්නේ පාර්ශව දෙකක් හෝ ඊට වැඩි පාර්ශව ගණනක් අතර පවතින මතභේදයකට. ඒක පෞද්ගලික දෙයක් වෙන්න පුළුවන්, මූල්‍ය වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, චිත්ත වේගාත්මක දෙයක් වෙන්නත් පුළුවන්.
ගැටුම විවිධ පරිමාණයෙන් යුක්ත විය හැකිය. හරිනේ. ගැටුමක් විවිධ පරිමාණයෙන් නැති වෙන්න පුළුවන්. කුඩා, මධ්‍යම, විශාල වෙන්න පුළුවන්. එකඟතාවයක් ඇති නොවීම නිසා ගැටුම උපදී. හරිනේ. යම්කිසි කරුණකට එකඟතාවයකට එන්න බැරි වුණාම ගැටුමක් නිර්මාණය වෙනවා. ගැටුම් මූලාශ්‍ර සෑම තැනකම සෑම විටකම සමානය. වැරදීනේ. හැම ගැටුමක්ම ඇති වෙන්නේ එකම හේතුවක් මූලික කරගෙන නෙවෙයිනේ. තනි පුද්ගලයෙකුගේ සිතෙහි ඇතිවන ප්‍රතිවිරෝධතා හෙවත් දෙගිඩියාවද ගැටුම් වලට අයත් වේ. හරිනේ. යම්කිසි කරුණක් ගැන පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන ප්‍රතිවිරෝධයක් එහෙම නැත්නම් දෙගිඩියාවක් ගැටුම් වලට අයිති වෙනවා. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 37 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතියේ දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ ද්විමාර්ගික සංවේදන බලපෑම. වැරදීනේ. පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතියේ දකින්න පුළුවන් වෙන්නේ ඒකමාර්ගික සංවේදන බලපෑම. ග්‍රාහකයා කෙරෙහි අඩු සැලකිල්ලක් දැක්වීම හරි, ඉහළ සිට පහළට තොරතුරු ගලා යාම හරි, ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ගෙන නැති බව හරි, නියෝගයක ස්වરૂපය තිබීම හරි. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 38 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා වෘත්තීය මහජන සම්බන්ධතා අධ්‍යයනයේදී අවධානය යොමු කරන මූලිකාංගයක් නොවන්නේ. වෘත්තීය මහජන සම්බන්ධතා අධ්‍යයනයේදී අවධානය යොමු කරන්න ඕනේ මූලිකාංග විදිහට පර්යේෂණ හා දැනුම, පුහුණුව හා වෘත්තීය සංවර්ධනය, වෘත්තීය කාර්ය මණ්ඩල හා නියෝජනය, චර්යාධර්ම පද්ධතිය ගන්න පුළුවන්. රාජ්‍ය අභ්‍යන්තර නීති පද්ධතිය ගැන අවධානය යොමු කරන්න ඕනේ රාජ්‍ය මහජන සම්බන්ධතා වලදී. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 39 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය ශාස්ත්‍රයට මාධ්‍ය ආචාර ධර්ම හඳුන්වා දීම මගින් අපේක්ෂා කරන අරමුණක් නොවන්නේ. මාධ්‍ය ශාස්ත්‍රයට මාධ්‍ය ආචාර ධර්ම හඳුන්වලා දෙන එකෙන් අපේක්ෂා කරන අරමුණු විදිහට මහජන සුභසිද්ධිය පවත්වා ගැනීම, මාධ්‍යන්හි මූලික නියාමන පිළිපැදීම, වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම, නිවැරදි බව හා විශ්වසනීයත්වය ගොඩනැගීම ගන්න පුළුවන්. වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීම ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මාධ්‍ය තමන්ගේ වාණිජ පරමාර්ථ ඉෂ්ට කරගන්නේ වෙළඳ දැන්වීම් වලින්. එතකොට නිවැරදි පිළිතුර විදියට 5 ගන්න පුළුවන්. 40 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ජනතා කේන්ද්‍රීයතාව යන්නට දිය හැකි නිවැරදිම අර්ථකථනය වන්නේ. ජනතා කේන්ද්‍රීයතාව කියලා කියන්නේ පුරවැසියෙකුට තමන්ගේ සියලුම අවශ්‍යතා වෙනුවෙන් අදහස් දක්වන්න ලැබෙන අවස්ථාවට. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 41 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙයක් කරන ලද ජනමාධ්‍ය වනුයේ. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් සිද්ධ කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. අපි සංවර්ධනය සඳහා සංවේදනය පාඩමේදී කතා කරලා තියෙනවා ප්‍රජාමූලික ග්‍රාමීය ගුවන්විදුලි වැඩසටහන් ක්‍රියාත්මක කරලා ගුවන්විදුලිය සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ කරපු හැටි. එතකොට නිවැරදි පිළිතුර විදියට 1 ගන්න පුළුවන්. 42 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සමීක්ෂණය පිළිබඳ පහත අදහස් කිහිපය සැලකිල්ලට ගන්න. ඉහත අදහස් අතරින් සමීක්ෂණ ක්‍රියාවලියකදී පිළිපැදිය යුතු ආචාර ධර්මයන් වන්නේ දත්ත හිතාමතා විකෘති නොකිරීම හරි, පෞද්ගලික මතය සමීක්ෂණ ක්‍රියාවලියට මධ්‍යස්ථව ඇතුල් කිරීම වැරදීනේ. සමීක්ෂකයා සමීක්ෂණ ක්‍රියාවලියේ මත දරන්නෙක් වෙන්න බෑ. අපක්ෂපාතීව ඉන්න ඕනේ. දත්තදායකයා අගය කිරීම හරි, දත්තදායකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම හරි. එතකොට නිවැරදි පිළිතුර විදියට ACD 2 ගන්න පුළුවන්. 43 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ගෝලීය සංවර්ධනයේදී මුහුණ දෙන අභියෝගයක් නොවන්නේ. ජනගහන වර්ධනය හරි, පොසිල ඉන්ධන භාවිතය හරි, දේශගුණික විපර්යාස හරි, සාගර දූෂණය හරි, මිරිදිය වැඩිවීම අභියෝගයක් විදියට ගන්න බෑ. ග්ලැසියර් දිය වෙලා කරදිය වැඩිවීම නම් ගන්න පුළුවන්.
එතකොට නිවැරදි පිළිතුර විදියට පහ ගන්න පුළුවන්. 44 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහතින් දක්වා ඇත්තේ දේශීය sannivedana ක්ෂේත්‍රයේ වැදගත් වර්ෂයන් කිහිපයකි. ඒ අනුව වර්ෂයන් හා සිදුවීම් අතර නිවැරදි සම්බන්ධය පවතින වර්ණය තෝරන්න. 1812 දී කොළඹ බයිබල් සමාගම සිංහලෙන් බයිබලය පළ කරනවා. 1734 දී ඕලන්ද පරිපාලනය විසින් නිල නිවේදන සිංහලෙන් පළ කරනවා. 1860 දී ලංකාලෝකයේ පුවත්පත පළ කරනවා. 1834 දී The Observer and Commercial Advertiser වාණිජ පුවත්පත පළ කරනවා. ඒ තුන B2 C4 D1. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. 45 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මාධ්‍ය සමීක්ෂණයකදී සමීක්ෂණය කළ නොහැකි ක්ෂේත්‍රයක් වන්නේ. මාධ්‍යයේ ගුණාත්මක බව ගැන සමීක්ෂණය කරන්න පුළුවන් හොඳද නැද්ද කියලා. ග්‍රාහක කැමැත්ත ගැන සමීක්ෂණය කරන්න පුළුවන් කැමැති අකමැති මොකක්ද කියලා. මාධ්‍ය ඓතිහාසික විකාශය ගැන සමීක්ෂණය කරන්න බෑ. මොකද සමීක්ෂණයකින් අතීත තත්ත්වයන් ගැන දත්ත එක්රැස් කරගන්න බෑ. ග්‍රාහක අදහස් හා යෝජනා ගැන සමීක්ෂණය කරන්න පුළුවන්. තාක්ෂණික සමාජ බලපෑම් ගැනත් සමීක්ෂණය කරන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. 46 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන් ප්‍රධාන කොටස් දෙකකි. ඒ අනුව පහතින් දක්වා ඇති පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර වන්නේ. මාධ්‍ය ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි මාණ්ඩලික මාධ්‍යවේදීන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. 47 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහතින් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ප්‍රවණතා කිහිපයකි. මේ අතරින් ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින තාක්ෂණික ප්‍රවණතාවයන් වන්නේ. ගෝලීය මාධ්‍ය තාක්ෂණික වර්ධනය වලාකුළු පරිගණක සංකල්පය තාක්ෂණික ප්‍රවණතාව විදියට ගන්න පුළුවන්. සංස්කාරක නිදහස වැඩිවීම කියලා කියන්නේ ආයතනික ප්‍රවණතාවයක්. එතකොට නිවැරදි පිළිතුර විදියට A B එක ගන්න පුළුවන්. 48 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සංස්කෘතික දෙමුහුම්කරණයක් ඇතිවීමට බලපාන මාධ්‍ය ප්‍රවණතාවය වන්නේ. සංස්කෘතික දෙමුහුම්කරණයක් කියලා කියන්නේ එක සංස්කෘතික අංගයක් තවත් සංස්කෘතික අංගයක් එක්ක මිශ්‍ර වෙලා නව සංස්කෘතික අංගයක් නිර්මාණය වෙන එකට. එහෙම දෙයක් වෙන්න බලපාන මාධ්‍ය ප්‍රවණතාවය තමයි මාධ්‍ය අභිසාරීතාවය කියලා කියන්නේ. මාධ්‍ය අභිසාරීතාවය කියලා කියන්නේ මුද්‍රිත ගුවන්විදුලි සහ වෙනත් මාධ්‍ය අන්තර්ජාල තාක්ෂණය පදනම් කරගෙන එකම සංඛ්‍යාංක වේදිකාවක් මතට ගෙන එන එකට. දැන් ස්මාර්ට් ජංගම දුරකථනයෙන් කරන්නේ ඒකනේ. දැන් TikTok වගේ සමාජ මාධ්‍යයක් ගත්තම වෙන රටක සින්දුවකට අපේ රටේ අය ඩාන්ස් කරලා වීඩියෝ එකක් දානවා. එතකොට එතන සිද්ධ වෙන්නේ සංස්කෘතීන් දෙකක් මිශ්‍ර වෙන එක. ඒ කියන්නේ සංස්කෘතික දෙමුහුම්කරණයක් සිද්ධ වෙන එක. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. 49 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහතින් දක්වා ඇති යුගලයන් අතරින් සම්බන්ධතාවයක් පවතින යුගලයක් වන්නේ. සම්ප්‍රදායික මාධ්‍ය තේමාත්මක අන්තර්ගතය හරි. නව මාධ්‍ය අංකිතකරණය හරි. ගුවන්විදුලිය පුළුල් කලාපයක් ආවරණය කරයි හරි. රූපවාහිනිය ජාතික ජාත්‍යන්තර ලක්ෂණ ඇත හරි. එතකොට නිවැරදි පිළිතුර විදියට ඉහත සියල්ලම දෙක ගන්න පුළුවන්. 50 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා නව මාධ්‍ය සතු ලක්ෂණ කිහිපයක් හා ඒවාෙහි සරල අදහස් පහතින් දක්වා ඇත. ඒ අතර සබඳතාවය නිවැරදි යුගලය තෝරන්න. ඒ තියෙනවා පූර්ව උපදෙස් මත සක්‍රිය වන මානව මැදිහත්වීමෙන් තොර ක්‍රියාවලියයි. පූර්ව උපදෙස් මත සක්‍රිය වන මානව මැදිහත්වීමෙන් තොර ක්‍රියාවලියට කියන්නේ ස්වයංකරණය කියලා. ඒ වැරදි. B තියෙනවා ද්විමාර්ගිකව සිදුවන
සංනිවේදන ක්‍රියාවලිය වන අතර ඒ තුලින් ෂණිකව තොරතුරු යාවත්කාලීන කරයි. ඒකට කියන්නේ අන්තර් ක්‍රියාකාරීත්වය කියලා. B හරි. C තියෙනවා නව මාධ්‍ය තුල පවතින අතිශය වේගයෙන් දත්ත හුවමාරු කිරීමට ඇති ශක්්‍යතාවයයි. ඒකට කියන්නේ වේගවත් සංදේශකරණය කියලා. C වැරදි. D තියෙනවා විද්‍යුත් සබඳතා භාවිතා කරමින් එක් පටිතයක් වෙත ළඟාවීමයි. ඒකට කියන්නේ අධිපාඨනීයත්වය කියලා. D වැරදි. E තියෙනවා මූලික දත්ත එකතුවයි. ඒකට කියන්නේ දත්ත සංචිතකරණය කියලා. E හරි. එතකොට සබඳතාවයේ නිවැරදි යුගලය වෙන්නේ B E. එතකොට නිවැරදි පිළිතුර විදියට 2 ගන්න පුළුවන්.